ඔන්න අපි අද පුඩ් සැලඩ් එකක් හදන්නයි යන්නේ. ඒකට අපි කෙසෙල්, ජම්බු, අඹ, අනාසි, කොමඩු, පාබරංගක්, කලවම් කරන්න හදාගන්න ලෙමන් ජූස් එකයි මේ පැණි එකතු කරලා හදාගන්න එක. පුඩ් සැලඩ් එක හදාගන්න එක අපි බෝල් එකේ මික්ස් කරගත්තට සේව් කරන්න යන්නේ අපි ඒ වගේ අනාසි කිරි එක දානවා, රසයෙන් නමුත් ටිකක් දානවා, සීනි දාලා ලස්සනට සර්ව් කරන්න හදා ගන්නවා. ඒකට අයිස් ක්‍රීම් දාලා ස්ටික් දෙකක් අහලා චෙරි දෙකක් උඩින් දාලා තමයි අපි ලස්සනට හදාගෙන තියෙන්නේ. ඔන්න අපි මෙච්චර වෙලා හදාගත්ත පුඩ් සැලඩ් එක අපි සර්ව් කරේ මේ විදිහටයි. Thank you for watching.